මේ තියෙන වලගේ විකුණන්න තියෙන ඊටම නේද මහත්තයෝ? එතකොට මේකේ ප්‍රමාණය කොච්චරද කිව්වේ? අක්කර 2යි කාලක් තියෙන්නේ. මේක දැන්ට සාමාන්‍යයෙන් බාගෙන හදපු ගේකුත් තියෙනවා. ඊට අමතරව පොල් තියෙනවා. මෙතන මේ කුඹුරු අක්කර කාලයක විතර ප්‍රමාණයක් කුඹුරු තියෙනවා කිව්වනේ. බීලාස් 3ක. එතකොට 2යි කාලේ සාමාන්‍යයෙන් පොල් ගස් තියෙනවා, ටිකක් උස ගස් තියෙන. ඒ වුණාට ඔයාලා දැන්ට ආදායමක් ගන්නවනේ. පොල් ගෙඩි 350ක් විතර ගන්නවනේ. එතකොට මෙහෙට මොකද්ද කියන්නේ? ගල්ගල් මුල්ල කියන්නේ කොහෙද? මේ කුලියාපිටිය ටවුන් එකද ළඟ? කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ටවුන් එකට තමයි ළඟ. සාමාන්‍ය කිලෝමීටර් කීයක් විතර තියෙන්නේ? කුලියාපිටිය කිලෝමීටර් 7ක් වගේ තියෙන. ඊට අමතරව වාකිය දඹදිනි පැත්තේ ළඟ කියේ. නාරම්මල් ළඟ. ඒ අතර මැද වගේ සාමාන්‍ය තියෙන්නේ. එතකොට මේකේ සින්නක්කර ඔප්පු තියෙන්නේ අක්කර 2යි කාලක් තියෙන්නේ. ළඟම ප්‍රධාන පාට කොච්චර දුරද මෙතන කාපට් එකට? 1.3 කාලන්නේ 3 phase line එකත් මේකට අරන් තියෙන්නේ. පත්තර අරන් තියෙන්නේ. එතකොට මේකේ ඔයාලා මිල කොහොමද කියන්නේ? මිල ලක්ෂ 80ක් කියලා කියන්නේ. මේකේ දැන්ට කොස් තියෙනවා, ගොරක, පුවක්, ඊට අමතරව කජු, ඒ වගේ සාමාන්‍ය අර පළදාවක් ලබන ගස් කොළන් තියෙනවා. තේ එක්ක කල් මිල්ල. එතකොට අතන අර පැත්තේ පදිංචියට දැන්ට ඒ කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ හදාගන්න තියෙන පොඩි පොඩි අඩුපාඩු ටික සාමාන්‍ය මට්ටම කීයක් තියෙනවනේ. ඒ කාමර කීයක් තියෙන්නේ? කාමර 3යි, සාලෙයි, එළිය ටොයිලට් එකක් වගේ තියෙනවා. ඒ වගේ වැඩ අවසන් කළා නෑ. ඒවා ටික කරගන්න ඕනේ.